හායි මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. අද මං හිතුවේ කරපිංචා කැඳ හදනවා කියලා. ඉතින් මේ කරපිංචා මම වත්තෙන් කඩාගෙන ආවේ මේ විදියට අත්ත පිටින්ම තමයි කඩාගත්තේ. ඉතින් කරපිංචා කියන්නේ ගොඩක් ගුණදායක දෙයක් හින්දා හැමෝටම හොඳයි. හැබැයි මේක නිතරම හැමදාම වගේ පාවිච්චි කරන්න නම් හොඳ නෑ. ඊට පස්සේ මම ඒ කොළ ටික මේ විදියට වෙන් කරගත්තා. මේ විදියට කොළ ටික කඩා ගන්න. සමහර අය මේක අත්ත පිටින්ම දානවා. එතකොට අර බ්ලෙන්ඩ් කරන්න එහෙම අමාරුයි. ඔයගොල්ලෝ කොටලා ගන්නවා නම් එතකොට නම් ප්‍රශ්නයක් නැති වෙයි. මම මේ විදියට කොළ වෙන් කරලා ගත්තා. ඉතින් ඒක ලේසි. පැටලෙන්නෙත් නැහැනේ. අර නැත්තම් බ්ලෙන්ඩර් එකේ දානකොට පැටලෙන්න පලනවා. ඉතින් මේ විදියට ඒ ටික ඔක්කොම හොඳට හොදලා වෙන් කරගත්තා. ඊට පස්සේ අපිට පොල් ඕනේ. පොල් මම මේ විදියට පොල් ටිකක් ගාගත්තා. මේක දැන් අර වෙනම කිරි ගන්න ඕන නැහැ. මම දෙකම ඒ කියන්නේ බ්ලෙන්ඩ් එකක් අරගෙන මෙන්න මේ විදියට පොළුයි කරපිංචයි දෙකම තමයි එකතු කරන්නේ. නැත්තම් පොල් කිරි ගන්න පුළුවන් ඔයගොල්ලෝ කොටලා හදනවා නම්. කරපිංච ටික අර වංගෙඩිය දාලා වගේ කොටලා ගන්නවා නම් එතකොට පොල් කිරි ගන්න පුළුවන්. මම කරන්නේ ලේසි විදියක්. බ්ලෙන්ඩර් එකටම කරපිංච ටික එකතු කරලා මේ විදියට ඊට පස්සේ ඒකටම පොල් ටිකක් දාගන්නවා. අපි මුලින්ම මේ ටික ඔක්කොම ටික දාගමු. කරපිංචා අර කොළ ගොඩාක් වගේ තිබ්බට මේක බ්ලෙන්ඩ් වෙද්දි ටිකක් පොඩ්ඩක් වෙනවනේ. ඒක හින්දා බ්ලෙන්ඩ් එකේ ප්‍රමාණයට දාගන්න. මම දැන් පොල් ටිකත් එකතු කරනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙතන දැන් කරපිංචා මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි මම දැම්මේ. පොලුත් අපි දැන් දාගමු. කරපිංචා ප්‍රමාණයට පොල් දාගන්න. එතකොට වතුරත් අපි මේකටම තමයි දාන්නේ. එතකොට මේ දෙක හොඳට මික්ස් වෙලා හොඳට අපිට වතුර අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මේ ප්‍රමාණය බලලා මම මෙන්න මෙච්ච ප්‍රමාණයක් තමයි දාගත්තේ. මම ගොඩාක් හදන්නේ නැහැ. මෙන්න මේ ගන්න. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගන්නවා. මුලින්ම වතුර ටිකක් දාලා ඊට පස්සේ බ්ලෙන්ඩ් කරලා ආයෙ වතුර ටිකක් දානවා. එතකොට අර හොඳට මුලින්ම නැත්තම් අර කෑලි ටික පාවෙන්න ගන්නවනේ. කොළ ටික හොඳට බ්ලෙන්ඩ් වෙන්නේ නැති හින්දා මුලින්ම වතුර චුට්ටක් දාලා බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ තව වතුර ටිකක් දාන්න ඔයගොල්ලන්ගේ කොළ ප්‍රමාණයට. ඊට පස්සේ මෙන්න මේ විදියට බ්ලෙන්ඩ් කරනවා. මේක ඔයගොල්ලන්ට උදේකට වගේ අර ගොඩක් හොඳයි. ගෙදර ඒ කියන්නේ දැන් කරපිංචා කියන්නේ බෙහෙත් මුකුත් කෘමිනාශක ඒවා මේවා ගහන එකක් නෙමෙයිනේ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම කරපිංචා කැඳ ගොඩක් ගුණයි. බය නැතුව අපිට බොන්න පුළුවන්. මෙතන තියෙනවා සුදු ලුණු. පොඩියට කපාගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට තලලා ගන්නත් පුළුවන්. ඉඟුරු දාන්නත් පුළුවන්. ඉඟුරු ටිකකුත් ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. මෙතන තියෙනවා රතු ලුණුත් ලොකු ලුණු උනහන් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බතුත් මම අරගෙන තිනවා. බත් නම් ඔයගොල්ලන්ට කැමති නම් මේක මුලින්ම බත් හදන ගමන් ඒ කියන්නේ බත් හාල් ටිකක් දාලා ඒ ටික තැම්බෙනකොට
එකතු කරගන්න පුළුවන් අනිත් සියල්ම දේ. එහෙම නැත්නම් මම ගත්තේ කලින් දවසේ තිබ්බ බත් වගයක්. එතකොට ඒක පොඩ්ඩක් පොඩි කරගන්න ඕනේ. බත් ඇට ඊට පස්සේ දැන් මම මේ භාජනයකට අර අපි පෙරාගත්ත ඒ කියන්නේ බ්ලෙන්ඩ් කරපු එක කරපිංචායි පොළොයි වතුරයි දාලා බ්ලෙන්ඩ් කරපු එක පෙරාගෙන භාජනයකට දාගෙන ලිපේ තියෙනවා. මේ තියෙන්නේ ඒකට මම එකතු කරනවා ලූණු. ඊට පස්සේ සුදු ලූණු. ඔයගලන්ට මේ වෙලාවේදී ඉඟුරුත් එකතු කරගන්න පුළුවන්. ලුණුත් එකතු කරගන්න. ලුණු ගොඩාක් දාගන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට බලලා පස්සේ අපිට මදි පාඩු දාගන්න පුළුවන් හින්දා ටිකක් දාගන්න. ඊට පස්සේ දැන් මේක මම රත් වෙන්න අරිනවා. මේකේ මම මූඩිය වහන්න නැතුව තමයි හදන්නේ. මොකද පොල් කිරි හින්දා උතුරන්න බලනවා නැත්තම් අනිත් එක ගොඩක් තැම්බුනහම මේකේ පාට නැති වෙනවා. එතකොට ඒකේ ගුණය අඩු වෙන හින්දා කරපිංච ටිකේ කොළ පාට රැකෙන විදිහට තමයි අඩු ගින්දරේ මේක රත් කරගන්න. දැන් මේ මම හැන්දෙන් ඒ ගමන් පොඩ්ඩක් බත් ටිකත් පොඩි කරගන්නවා. මොකද ටිකක් බත් ඇට වගේ තියෙනකොට හරියන්නේ නැහැ. මේක අර පොඩ්ඩක් හොඳට පොඩි වෙන්න ඕනේ. ඔයගලන්ට බත් ටිකත් ඕන බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන්. ඒකට ගොඩාක් චූටි වෙන හින්දා තමයි මම මෙහෙම කරේ. මේ ටික හොඳට රත් වෙන්න ඕනේ. ඔයගලන්ට ඕන නම් එනසාලේවත් දාන්න පුළුවන්. මම නම් දාන්නේ නැහැ මේකට. මේක පොඩ්ඩක් හැඳි ගාන ගමන් තියන්න. දැන් නම් ගොඩක් දුරට මේක හැදිලා ඉවරයි. කොළ පාට ගතිය අඩු වෙන්න කලින්, ඒ කියන්නේ දුඹුරු පාට වගේ වෙන්න කලින් හොඳට කොළ පාටට තියෙද්දිම මේක බා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මොකද ගුණයත් රැකෙන විදිහට තමයි අපි ඒක ගන්න ඕනේ. ඉතින් මේක රසට තිබ්බා. ඔයගොල්ලෝ ලුණු බලලා ලුණු මදි නම් දාගන්න. මෙන්න මේ වගේ තමයි හදලා ඉවරුනහම තියෙන්නේ. මම හිතනවා මේක හරිම ලේසි. ඉතින් උදේකට ටක් ගාලා හදාගන්න පුළුවන් දෙයක්. ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඕනම කෙනෙක්ට හදාගන්න පුළුවන්. ඉතින් අනිත් කොළ වර්ග වගේ නෙමෙයි. ඉතින් කරපිංච අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් ඕනම ගෙදරක තියෙනනේ කරපිංච ගහක්. ඉතින් ඒකෙන් සතියකට සැරයක්වත් ඔයගොල්ලෝ උදේකට ගන්නවා නම් ගොඩක් හොඳයි. හැමදාම නම් පාවිච්චි කරන්න කියලා කියන්නේ නැහැ. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. බයි.